යාළුවනේ ඔන්න අපි අලුත් වැඩක් කරන්න යන්නේ අපේ අතීතේ මතක් වෙන්නත් එක්ක අපි අද හදන්න යන්නේ වාහනයක් වයින් තියෙන වාහනයක්. ඉතින් මේක කරන්න අපිට ඕන වෙනවා මෙන්න මේ බඩු ටික කාඩ්බෝඩ් කෑල්ලක් කතුරක් පේපර් කටර් එකක් පෑම් බටයක් ඉරට්ටක් රබර් බෑන්ඩ්. පෑම් බටේට වඩා ටිකක් ලොකුවට රවුන්ඩ් එකක් කපා ගන්න ඕනේ කාඩ්බෝඩ් එකෙන්. එක සමාන රවුන්ඩ් එකක් හරි මැදින් විද ගන්න පුළුවන් විදියට. ඊට පස්සේ පෑම් බටේ කපා ගන්න පුළුවන් අපිට පේපර් කටර් එකෙන්. පෑම් බටේ කපා ගනිද්දී අපි ගන්න රබර් බෑන්ඩ් එකට වඩා පොඩ්ඩක් දිගට තමයි පෑම් බටේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඕන වෙන්නේ පොඩි ඉරටු කෑලි දෙකක්. ඔන්න අපිට ඕනේ ටික මම ලැහැත්ති කරගෙන තියෙන්නේ. චුට්ටක් ලං කරලා පෙන්නන්න. පෑම් බටේ අපිට කපා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි රබර් බෑන්ඩ් එක මෙහෙම තිබ්බහම නමලා ඊට වඩා චුට්ටක් දිගට තමයි පෑම් බටේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ පෑම් බටේ එක පැත්තක මෙන්න මේ විදිහට පොඩි කට් එකක් දා ගන්න ඕනේ, පොඩි කාණුව වගේ යන්තම්. ඒ කියන්නේ අපි ඉරටු කෑල්ලක් මේ පැත්තට තිබ්බහම මේක ආපස්සට කැරකෙන්නේ නැති විදිහට හිටින්න ඕනේ නිසා. ඊට පස්සේ මම ගත්ත පොඩි සෙල්ලම් බඩුවක රෝද දෙකක්. ඉස්සර අපි කාඩ්බෝඩ් රවුන්ඩ් දාලා තමයි මේ වැඩේ කරේ. අපි දැන් පොඩ්ඩක් මොඩිෆයි කරලා මේක කරමු. ඉතින් ඒ රවුන්ඩ් එක මම විදගෙන තිනවා හරි මැද්දෙන්. මේ පෑම් බටේ දාන්න පුළුවන් ගානට. පෑම් බටේ මේකෙන් රිංගවන්න පුළුවන් ගානට. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ රවුන්ඩ් එක පෑම් බටේ දෙපැත්තට තද කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ රබර් බෑන්ඩ් එක මේ පෑන් බටේ ඇතුලෙන් අනිත් පැත්තට ගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් මේක නමලා මේක අස්සෙන් දාලා අපිට මේ ඉරට්ටෙන්ම මේක තල්ලු කරගන්න පුළුවන් මේ පැත්තට. මේ පැත්තට පොඩි ඉරටු කෑල්ලක් ගහ ගන්න ඕනේ. මේ වගේ රබර් බෑන්ඩ් එක ඇතුලෙන් දැම්මා. ඊපස් ඒක රැඳෙන විදිහට මේක තල්ලු කරන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මෙන්න මේ රබර් බෑන්ඩ් එක වලට පේනවා ඇති මේ පෑම් බටේ ඇතුලෙන් දාලා මම අනිත් පැත්තට අරගෙන තිනවා. ඉතින් මේ අපි අර පෑම් බටේ කට්ටයක් කපපු පැත්තට මේ පොඩි ඉරටු කෑල්ලක් ගහන්න ඕනේ රබර් බෑන්ඩ් එක මැද්දෙන් දාලා. ඉතින් අනිත් පැත්තට ඊට වඩා ටිකක් දිග ඉරටු කෑල්ලක් ගහන්න ඕනේ. මේකට සාමාන්‍යයෙන් අඟල් 6ක විතර ඉරටු කෑල්ලක් ගැහුවා නම් ඇති. දෙපැත්තෙන්ම රබර් බෑන්ඩ් එක මැද්දෙන් ඉරටු කෑලි දෙකක් දාලා තියෙන්නේ පෑම් බටේ ඇතුලෙන් අරගෙන. ඉතින් ඊට පස්සේ කොහොමද වැඩේ වෙන්නේ කියලා බලමු. ඊට පස්සේ මේක මැද්දෙන් අල්ලගෙන මේ ලොකු ඉරට්ට මේ විදිහට රබර් බෑන්ඩ් එක ඇඹරෙනකන් කරකවන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේක බිමින් තියලා මොකද්ද වෙන්නේ කියලා. කොහොමද වැඩේ සුපිරිනේ? මේ වගේ අලුත් දේවල් තව ඉස්සරහටත් බලන්න පුළුවන්. ඊට ඉතින් නැන්දල මාමලාට මොකද්ද කියන්න තියෙන්නේ? නැන්දලා මාමලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා.